නිපායි කැලණිය වටවල් එක්ට කියපු ලග් එක. වටවල් එකේ බලන්න තියෙන දේවල් අතරින් අපි මුලින්ම බලන්න ගියේ එයාලගේ මින්නද. ඒකේ ලංකාවට ආවෙන එක මාළු වර්ග වගේම වෙන රටවලට ආවෙන එක මාළු වර්ගත් ගොඩාක් ඉන්නවා. ඒ වගේම මේ මාළු වර්ග කොහෙද ජීවත් වෙන්නේ, මොන වගේ පරිසරවලද ජීවත් වෙන්නේ වගේ විස්තරයකුත් අපිට බලාගන්න පුළුවන්. මින්මදුරේ ඇතුළට එනකොට ලස්සන මාළු ගොඩාක් බලන්න පුළුවන්. ඊළඟට අපි බලන්න ගියේ අන්ඩර්වෝටර් ටනල් එක. ඒකත් හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. හරිම ලස්සනයි. වෝටර්වර්ල්ඩ් එකේ ඊළඟට අපි ගියේ පැරට් ෆීඩින් එකට. පැරට් ෆීඩින් එක තමයි අපි වෝටර්වර්ල්ඩ් එකේ ආසම කරපු එක්ස්පීරියන්ස් එක. අපි අතල්ට ගියාම අපිට කුරුල්ලන්ට ෆීඩ් කරන්න කෑම දෙනවා. එතකොට කුරුල්ලා ඇවිල්ලා අපේ අතේ වහනවා. ඊළඟට අපි ගියේ බර්ඩ් පාක් එකට. ඒකේ ලංකාවට ආවෙන එක කුරුල්ලා වගේම වෙන රටවල්වලට ආවෙන එක කුරුල්ලොත් ගොඩාක් බලාගන්න පුළුවන්. මැකෝලා, ලව්බර්න්ස්ලා, මොනරු ඒ වගේ ලස්සන කුරුල්ලෝ ගොඩක් මෙතන බලාගන්න පුළුවන්. බර්ඩ් පාක් එකෙන් පස්සේ අපි ආව රිවර් සෆාරි එකට. මේකත් හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. වෝටර්වර්ල්ඩ් එකකින් මේක ගොඩක් ක්‍රියේටිව් විදියට, ලස්සන විදියට ඕගනයිස් කරලා තියෙනවා. මේක හදලා තියෙන්නේ ලෝකයේ විවිධ ගංගාවලට අදාළ මාළු, පැලෑටි, සත්තු වර්ග අපි බෝට් එකේ යනකොට පේන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ අපි මේ බෝට් එකේ යනකොට මේ දෙපැත්තේ තියෙන මාළු ගැන, දෙපැත්තේ ඉන්න සත්තු ගැන එයාලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකකුත් දෙනවා. ඉතින් මේ විදිහට තමයි ලංගින් බයි වෝටර්වර්ල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එක එන්ජොයි කළේ.